සියලු යාඥා වලින්ද ඉල්ලී වලින්ද සියලු කාලවලදී හැම දෙයකදීම හැම ප්‍රශ්නයකදීම හැම ගැටලුවකදීම හැම අමාරුකමකදීම යාඥා කරලා දෙවියන් වහන්සේට කියන්න. මිනිස්සුත් එක්ක නෙමෙයි කතා කරන්න යන ඔබේ ප්‍රශ්න. සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්න දෙවියන් වහන්සේ කර්ණ කොටගෙන තාත්තර කතා කරන්න. තාත්තර කියන්න ස්වාමිනේ උන්වහන්සේත් කියනවා ඔබ කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දෙන්න. මොකද උන්වහන්සේ බලයේ ඉහළම ඉන්න තරම් වහන්සේ. උන්වහන්සේට කරන්න බැරි කිසි දෙයක් නැහැ. ඔබ කම්ප්ලේන් කරන්නේ නැතුව, මුමුණන්නේ නැතුව උන්වහන්සේට ස්තුති දීලා ඔබගේ ප්‍රශ්න කියන්න. ස්වාමීනි මට මෙහෙම දෙයක්. උන්වහන්සේ විට ඔබ සියලු කාලවලදී සියලු දේ තුළ ආත්මයන් කර්ණ කොටගෙන යාඥා කරනවා. එන සුද්ධාත්මයන් වහන්සේ එක්ක ඔබගේ සම්බන්ධකමක් තියෙනවා. සුද්ධාත්මයන් වහන්සේ එක්ක සම්බන්ධකමක් ඔබට එන්නේ කොහොමද? දේ වචනේ නැතුව. ඒකයි මම කියන්න හදන්නේ. ඒකෝට දේ වචනේ තියෙනකොට ඔබ හැම ප්‍රශ්නයක් එක්කම හරි විදියට ෆයිට් කරන්න යනවා. හරි විදියට පොරබදන්න යනවා. ඔබ එතකොට දිනන්න යනවා. The path of victory. You will know the truth, and the truth will set you free.